වතුකම්කරුවන්ට ඔවුන්ගේ සේවයට සරිලන සාධාරණ දෛනික වේතනයක් හිමි යුතු යන අප රජ ස්ථාවරය. අපි ඒකට සටන් කරලා දින ඒ වෙනුවෙන්. දැනට ගෙවුණු ලබන දෛනික අවම වැටුප වන රුපියල් 1350 2026 ජනවාරි මාස සිට 1550 දක්වා වැඩි කිරීමට යෝජනා කරනවා. නතර වෙන්නේ නැහැ තාම. එතකොට 1350 1550ක් ලෙස වැටුපක් ලැබෙනවා. තවද රුපියල් 1550ක වැටුපට අමතරව රජය විසින් පැමිණීමේ දෛනික දිරි දීමනාවක් ලෙස රුපියල් 200ක් ගෙවීමට යෝජනා කරනවා. සමාගමෙන් 1550ක් දෙනවා, රජයෙන් 200ක් දෙනවා, 1750ක වැටුපක් ලැබෙනවා. සමාගම පළවෙනි 200 සමාගම. ඒ කියන්නේ 1350 වැටුප 1750 දක්වා වැඩි වෙනවා. සමාගම විසින් 200ක් ලබා දෙනවා, රජය විසින් 200ක් ලබා දෙනවා. අප රජයක පැමිණීමේ දිරි දීමනාව. පැමිණීමේ දිරි දීමනාව. මොකද ඒගොල්ලෝ එන්න ඕන. ඒතකොට දවස් 25ම ආවොත් මාසයකට රුපියල් 10000ක වැටුප් වැඩිවීමක් උන්ට ලැබෙනවා. දීමනාව වැඩිවීමක් ලැබෙනවා නේ. ඒක සාධාරණයි. හැබැයි අපිට ප්‍රශ්නයක් තියෙනවා. අපේ මේ වතු සමාගම් අවුරුදු 150ක් විතර පැරණි. අවුරුදු 150ක් ගිහිල්ලත් රජයට දීමනාවක් දීලා සේවකයන් නඩත්තු කරන්න වෙලා තිබෙනවා නම් ඒ වතු සමාගම් ගැන අපි නැවත හිතන්න ඕන. මේ සමාගම් වල සියලු ගිවිසුම් 2042 දී අවසන් වීමට නියමිතව තිබෙනවා. සමහර වතු සමාගම් ඉතා හොඳින් කරන බව අපි දන්නවා. හැබැයි සමහර වතු සමාගම් නිසි පරිදි නඩත්තු කරන්නේ නැතුව, පොහොර යොදවන්නේ නැතුව කරන බව අපි දන්නවා. ඒ නිසා අපි කරන්නේ මොකද්ද? මේ අපිට තියෙන ඉතා සීමිත භූමි ප්‍රමාණය. ඒ භූමි ප්‍රමාණය තමයි මේ තේවගාව සඳහා යට කරලා තිබෙන්නේ. ඒ භූමිය පුද්ගලික අයිතියක් නෙවෙයි, ජාතික අයිතියක්. ඒ භූමි නිසි පරිදි කළමනාකරණය කරලා, පොහොර යොදවලා, නඩත්තු කරලා වගාව ඉදිරියට ගේන්නේ නැත්නම් ඒවා පවරා ගැනීමට කටයුතු කරනවා. 2041 න් පස්සේ ගිවිසුම් දීර්ඝ කරන්නේ නැහැ. මොකද අවුරුදු 150ක් කර්මාන්තේ. තාම සේවකයෙකුට 1750ක පඩියක් දෙන්න බැරි නම් ඒ කර්මාන්තක ඇති ඵලය මොකක්ද? ඒ නිසා අපි ඒ කර්මාන්තකරී අවධානය යොමු කරනවා. செய்திகளை உடனுக்குடன் தெரிந்து கொள்ள உடனே சப்ஸ்கிரைப் பண்ணுங்க.